හලෝ යාළුවනේ කොහමද ඉතින්? ඉතින් මෙතෙක් කාලයක් මේ දවස් ටිකේම බලපු වීඩියෝස් වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා වෙනස් ආකාරයක වෙනස් රසාස්වාදයක් ඕගොල්ලන්ට ගේන්න කියලා අපි උත්සාහ කරන්නේ මේ වීඩියෝ එකේ. ඉතින් මේක ඇත්තටම අපේ වෙලින්ටන් වල තිබ්බ ලස්සන ඉවෙන්ට් එකක්. ඉවෙන්ට් එක කොහොමද ඕගනයිස් වුනේ? අපේ වෙලින්ටන් කමියුනිටි එක ශ්‍රී ලංකන් කමියුනිටි එක කොහොමද ඒක ඕගොල්ලන්ට ගෙනාවේ වෙලින්ටන් ඉන්න කට්ටියට ගෙනාවේ කියලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් ඉවෙන්ට් එකේ නම තමයි නිල් හීන. ශ්‍රී ලංකන්ස් නිවුස්පේපර් එකේ ටීම් එක තමයි මේක ඕගනයිස් කළේ. ඉතින් නාරද විජේසූරිය අයියා වෙලින්ටන් වලට ඇවිල්ලා ලස්සන්ට කරපු වැඩක්. එයාගේ සින්දු අපේ වෙලින්ටන් වල ඉන්න ගායක ගායිකාව ලස්සන්ට ඒක කියලා ඒවැ තියෙන අර්ථයන් අපි එයා ලස්සනට ඕඩියන්ස් එකට කියපු වැඩක්. ඉතින් හිරෝෂිකත් ඒකේ පාටයක් කළා. ලස්සන සින්දුවක් කිව්වා. ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉඳන් මම හිරෝෂිකාට බාර කරනවා. ඒක කොහොමද ඕගනයිස් කළේ? මොන වගේ දේවල්ද උනේ? ඒ ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් බලමු අපි වීඩියෝ එක දිහා. හරි. ඉතින් අපි අද කතා කරන්නේ නිල් හීන ඉවෙන්ට් එක ගැන. ඉවෙන්ට් එකට කලින් ඉඳලම අපේ ප්‍රැක්ටිස් සෙෂන්ස් පටන් ගත්තා. එක එක්කෙනා තමන්ගේ ගීතය ප්‍රැක්ටිස් කරනවා, එකිනෙකාට උදව් කරනවා, වැරදුනාම ආයෙත් ඒ කොටස කරනවා. ඒ අතර කතා කරලා හිනත් වෙනවා. ඇත්තටම මේ ප්‍රැක්ටිස් සෙෂන්ස් ටික ඉවෙන්ට් එකේම කොටසක් වගේ. තවත් දෙයක් තමයි මේ ඉවෙන්ට් එක තිබ්බේ ජූනි මාසේ. ඒ කියන්නේ වින්ටර් එකේ. ඉතින් එතකොට ගොඩක් කට්ටියගේ උගුරවල් අප්සෙට් ගිහිල්ලා තිබුණේ. මොකද හෙම්බිරිසාව හැදිලා, කැස්ස හැදිලා. ඉතින් මේ තියෙන්නේ තවත් එක වෙලාවක් එක බේත් වර්ග අත් බෙහෙත් අපිට හම්බ වුණා උගුරවල් හරියට හදාගන්න කියලා. ඉතින් මේත් එහෙම අත් බෙහෙතක් හදන වෙලාවක් තමයි ඔයගොල්ලන්ට පේන්නේ. හරි. දැන් ඔන්න ඉවෙන්ට් එකට කලින් දවසේ තිබිච්ච ප්‍රැක්ටිස් සෙෂන් එකේ විශේෂත්වය උනේ මේ අපි කියන හැම සින්දුවක්ම ලියපු කෙනා, ඒ කියන්නේ ගීත රචකයා වුණ නාරද විජේසූරියන් අපිත් එක්ක මේ ප්‍රැක්ටිස් සෙෂන්ස් වලට එකතු වුණ එක. ඉතින් මේ ප්‍රැක්ටිස් සෙෂන්ස් වල තිබ්බේ ගීත විතරක් නන් නෙවෙයි. ඉතින් ලංකාවේ කට්ටියක් එකතු වෙලවයි කියන තැනක අනිවාර්යෙන් තියෙන දෙයක් තමයි කෑම කියන එක. ඉතින් එක එක්කෙනා ගෙනාපු කෑම ෂෙයා කරගෙන එක දේවල් කතා කරගෙන කාලා බීලා මේ වගේ පොඩි විවේක කාලවල් අපිට තිබ්බා. ඔන්න ඉතින් ඉවෙන්ට් එකත් ආවා. ඉතින් අපි ලෑස්ති වෙලා සිල්වර් ස්ට්‍රීම් වලට ගියා. ඒක තියෙන තැනට. ඉතින් අපි යනකොටත් ඉවෙන්ට් එකේ ප්‍රෙපරේෂන්ස් පටන් අරගෙන තිබුණේ. ස්ටේජ් එක ලෑස්ති කරනවා, සවුන්ඩ්ස් චෙක් කරනවා. අපේ අයත් තම තමන්ගේ අවසන් ඔක්කොම අන්තිමට කරන්න තියෙන ඔක්කොම ප්‍රැක්ටිසස් ඒ දේවල් ඔක්කොම කරනවා.
ඔන්න ඉතින් ටිකෙන් ටික හැමෝම ඉන්න පටන් ගත්තා මේ නිල්හීන වැඩසටහන බලන්න. මට ආදරය කරන්න ඉගෙනව කීප දෙනෙක් ඉන්නවා. ආදරය කියන එක මෙහෙම දකින්න. මොකද ජීවිත කාලේ අනන්ත අප්‍රමාණ ආදරයෙන් පෙරදිලා ඇති. හැබැයි කිසි කෙනෙක් පිළිබඳව දුක ඇත්තත් තරහ ඇත්තත් වෛරයක් ඇති වෙලා නැහැ. නපුරුකම් කරන්න පලි ගන්න එහෙම හිතෙලා නැහැ. දෙලාගෙනුමට නොහැකිවුවද අත්ඇරීමක් නොවේ ප්‍රේමය බලාදුරහිද කතා නොකරම සුසුම් පපුවක ඉරකිරීමය. ඉස්සන අම්මට කියනවා ඇයි අම්මා ඔයා වෙන කෙනෙක් හොයාගන්නේ නැත්තේ? ඇයි අම්මට ආදරය කරන කවුරු හරි ඉන්නවනම් ඒ කෙනා එක්ක හොරෙන් හරි ආදරය කරන්නේ නැත්තේ? දරුවන්ට ආදරය පෙන්වීම පිළිබඳව අපේ රටවල් වල තාත්තලාගේ තියෙන පොඩි කුලෑටිකමක්, ධර්මයක්, අමුතු අහංකාරකමක්. එතකොට ආදරය දින හිත ඇතුලේ පැලෙන්න තියෙනවා. දරුවෙක් දුවෙක් ඉපදුණු තාත් ඉඳලා තාත්තලාට බෑ වෙන කෙනෙකුට ආදරය කරන්න. කරනවා. හැබැයි ඒ දුවට තරම් කවදාවත් ආදරය කරන්නේ නැහැ. දුවේ මාඹේ ප්‍රේමයයි නුවේ කුළුදුල් ප්‍රේමයයි නුඹ මගේ අවසන් පෙමයි පියෙකුගේ ප්‍රේමයයි. නමුත් අපි සමාජයේ හදලා තියෙන කතාවක් ගෑනු චපලයි. ගෑනු කවුරුද වරදින්න බැඳින්න. අවසරලත් තැනක උදේ. නමුත් ඒක කරලා තියෙන්නෙම ගැහණුන්ව අවලංගු කාසි බවට පත් කරලා ඉර කරලා තියන්නේ. පිරිමි තමයි ඇත්තටම චපල. මේ ලෝකේ මම දැකපු චපලම පිරිමියා තමයි නම කීයද බයෙන් ඉන්නොද නන්ද කුමාරයා. ඔබගින්දර නළු පිරිච්ච උනුනෝදිය පොදි ගැහිච්ච සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම් පියලි පොරා පිනිහැලිච්ච කොළ ගානට මල් පිපිච්ච ඔබේ රුවට වහ වැටිච්ච මල්ලක් නම් නිලාම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්රින් දෙන්න හොඳට බැස්සට පස්සේ හදවතේ රවුම් ගහමින් පැය 12ක් වගේ කාලයක් යා හිටියා. අපි හඳේ නොදකපු පැත්ත එයා දැක්කා. මේ ලෝකෙ නෙමෙයි ලෝකෙන් එළියෙන් තනි වෙලා වැඩිම වෙලාවක් ඉඳී මිනිස්සයා යා. මං හිතන්නේ කොහොම තනිකමක් දැනෙන්නේ නැද්ද? තමන් එක්ක එකට හිටපු දෙන්න බැහැලා ගියා. මේ ලෝකෙන් අපිට දන්නේ නැති කිසිම සම්බන්ධයක් නැති තැනක කවදාවත් දැකලා නැති හඳේ අනිත් පැත්තට යමින් කැරකි ඉන්නේ. ඒ තනිකම තරම් ලොකු තනිකමක් මේ ලෝකෙ කිසිම මිනිහෙක් විතර නැහැ කියලා මම විශ්වාස කරනවා. අවසාන හමුව වෙන්නත් පුළුවන් ඔය දැස නොදැක ඇස් පිය වෙන්නත් පුළුවන්. ඉවසාන හිටපු දහසක් පැතුමන් කියාම යන්න විවිධ තනින් දරුවව දකින්න තාත්තට දෙන්නේ නැහැ.
අරොත් දකින්න බැරි වෙනවා තාත්තා සමහර වෙලාවට. පිබිදෙන්න වෙරදරන තාරකා මංගා හංගන්න හදනවා ආකාශ ගංගාව. අම්මා ආකාශ ගංගාව වගේ. පුංචි තාරකා පිබිදෙන්න හදනවා මංගා ඒ අස්මාව දකින්න හොයනවා. හැබැයි ඒකට ඉඩ දෙන්නේ නැහැ. හැම රාත්‍රියම ගෙවෙනවා නොනිදාම නුඹ ගාව. දරුවෝ තුරුල් කරන් තාත්තක් නිදාගන්නේ නැහැ. දැකගන්නේ කවදාද මගේ පුංචි ගංගාව. ඒ දරුවෝ දකින්න තාත්තා කෙනෙක් පෙරම් පුරනවා. පිපි දෙන්න වෙරදරන තාරකා මංගාව හංගන්න හදනවා ආකාශ ගංගාව නිශාන්ත ගෙවෙනවා නොනිදාම නුඹ ගාව දැකගන්නේ කවදාද මගේ පුංචි නංගාව. ඉතින් ඔන්න ඔහොමයි අපේ නිල් හීන කතාව. වෙලින්ටන් වල ඉඳගෙනම අපේම ගීත අපේම සහෘදයක එකට විඳින්න ලැබුණු තවත් ලස්සන දවසක් තමයි මේක. ඉතින් මම මේ වෙලාවේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකන්ස් පුවත්පත් කණ්ඩායමට, ඒ වගේම නාරද විජේසූරියන්ට, ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වුණු හැමෝටම. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඊළඟ සතියේත් හම්බෙමු. එතකන් ඔයගලන්ට සුබ සතියක්.